ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ ලංකා ඩීබෝ YouTube channel එකත් එක්ක. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලගේ PC එක ලස්සනට තියාගන්න පුළුවන් live wallpaper එකක් කොහොමද ලේසියෙන් ඔයාගේ PC එකට දාගන්නේ කියලා. ඔයාලට දැන් මේ screen එක පේනවා ඇති. මම දාලා තියෙන wallpaper එක. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද ලේසියෙන් මේ වගේ ලස්සන wallpaper එකක් දාගන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔයාලකට මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ PC එකේ Microsoft account එක open කරගන්න ඕනේ. මම මේ විදිහට ඒක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලව මේ වගේ තැනකට අරගෙන එයි. ඊට පස්සේ ඔයා මෙතන search කරගන්න ඕනේ live wallpaper කියලා. මේ විදිහට ඔයා search කරගන්න. ඊට පස්සේ ඔයා මේ වගේ තැනකට අරගෙන එයි. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දෙවෙනියට තියෙනවා software එකක් live wallpaper කියලා. ඔයා ඒක download කරගෙන install කරගන්න ඕනේ. මම මේක මේ විදිහට download කරගන්නවා මෙතනින්. ඔයාලා මෙතන මේක මේ විදිහට download කරගන්න. මේ විදිහට මේක download වුණාට පස්සේ ඔයාලා මෙතනින් මේ application එක open කරගන්න. මම මේ විදිහට මේක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට open වෙයි. පොඩි වෙලාවක් යයි open වෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා මේ වගේ තැනකට අරගෙන එයි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපිට wallpaper කීපයක් දීලා තියෙනවා. අපිට මෙතනින් කැමති wallpaper එකක් දාගන්නත් පුළුවන්. නැත්නම් අපිට වෙන තැනකින් download කරලා මෙතෙන්ට add කරගන්නත් පුළුවන්. ඔයාලට මෙතන wallpaper add කරගන්න පුළුවන් ක්‍රම තුනකට. අපි වෙන වෙබ්සයිට් එකකින් download කරලා wallpaper එකක් මෙතෙන්ට add කරගන්න පුළුවන්. නැත්නම් YouTube එකේ URL එක copy කරලා මෙතනින් අපිට wallpaper එක add කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මෙතනින් search කරලා ඔයාලට කැමති wallpaper එක මෙතනින් තෝරගන්න පුළුවන්. ඔයා YouTube එකෙන් wallpaper එක download කරගන්න ඕන වඩාත් හොඳයි. මම YouTube එකෙන් download කරන විදිය කියන්නේ නැහැ copyright වදින නිසා. ඔයාලට මම කියන්නම් YouTube එකෙන් වීඩියෝ එක download කරන්න නැතුව URL එක විතරක් copy කරලා අපි මේ wallpaper එක PC එකට add කරගන්න කොහොමද කියලා. මම දැන් ඔයාලට මුලින්ම කියලා දෙන්නම් ඔයාලා PC එකට download කරගත්තු wallpaper එක කොහොමද අපි add කරගන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩ තියෙනවා add wallpaper කියලා. ඔයා ඒක click කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එනවා. අපිට download කරපු wallpaper add කරගන්න පුළුවන් නැත්නම් YouTube එකේ URL copy කරලා add කරගන්න පුළුවන් මෙතෙන්ට. මම මුලින් කියලා දෙන්නම් ඔයාලට අපි download කරගත්තු wallpaper එක කොහොමද මෙතෙන්ට add කරගන්නේ කියලා. ඔයාලා මෙතන තියෙන file කියන එක මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ඔයාලට කෙලින්ම මෙන්න මේ විදිහට open වෙයි. ඔයා download කරගත්තු file location එක තියෙන තැන search කරලා ඒ වීඩියෝ එක මේ විදිහට මෙතනින් open කරගන්න. මම දැනට මගේ තියෙන වීඩියෝ එක මේ විදිහට මෙතනට open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම add කරගත්තු wallpaper එක මේ විදිහට මෙතනට add වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් පහළ okay කියලා තියෙනවා. ඔයා okay කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට පහලින් load වෙයි. මේ වගේ පොඩි වෙලාවක් යනවා add වෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි add කරගත්තු wallpaper එක add වුණා. ඊට පස්සේ ඔයා මෙතනින් back වෙලා බලන්න ඔයා දාගත්තු wallpaper එක screen එකට add වෙලාද කියලා. මම මේ විදිහට මෙතනින් back වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි add කරගත්තු wallpaper එක මේ විදිහට add වෙලා තියෙනවා. මම තව wallpaper එකක් කොහොමද add කරගන්නේ කියලා මම ආයෙ ඔයාලට කියලා දෙන්නම්. මම මේ විදිහට ආයෙ අර app එක open කරගන්නවා. ඊට පස්සේ ආයෙ ඔයා යන්න ඕනේ add wallpaper කියන තැනට. ඊට පස්සේ ඔයා මෙතන file කියන එක open කරගන්න. open කරගෙන ඔයා download කරගත්තු වීඩියෝ එක තියෙන location එක click කරලා open කරගන්න. මම මේ විදිහට අනිත් වීඩියෝ එක open කරගන්නවා මෙතනින්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි add කරගත්තු වීඩියෝ එක මෙතෙන් add වුණා. මම ආයෙ okay කියන එක දෙනවා. ඊට පස්සේ මේ විදිහට load වෙයි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැන් add කරගත්තු wallpaper එක මේ විදිහට add වුණා.
ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද YouTube එකේ wallpaper එක search කරලා අරගෙන URL එකෙන් add කරගන්න කියලා. අපි එහෙනම් මේ විදිහ බලමු. මම ආයෙ live wallpaper app එක open කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ ඔයා යන්න ඕනේ මෙතන add wallpaper වලට. ඔයාලට බලා ගන්න පුළුවන් enter URL කියලා පහළ තියෙනවා. ඔයාලට මෙතන URL එක copy කරලා දීලා ඇති උදාහරණයක් විදිහට. ඔයා ඒක දෙන්න යන්න එපා. ඔයා මෙතන YouTube එකට copy කරගත්තු URL එක තමයි මෙතනට දෙන්න ඕනේ. මම දැන් ඔයාලට කියලා දෙන්න URL එක කොහොමද copy කරාම මෙතනට paste කරලා අපි wallpaper එක add කරගන්න කියලා. මම දැන් මෙතනින් back වෙනවා. ඊට පස්සේ ඔයා Google Chrome එක open කරගන්න ඕනේ. මම මේ විදිහට Google Chrome එක open කරගන්නවා. මම මේ විදිහට මෙතන search කරගන්නවා YouTube කියලා. ඔයාලා මේ විදිහට YouTube කියලා search කරගෙන YouTube එක open කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන search කරගන්න ඕනේ live wallpaper loop කියලා. ඔයා මේ විදිහට search කරගන්න එක. ඊට පස්සේ enter කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට live wallpaper ගොඩක් ඇවිල්ලා තියෙනවා මෙතනින්. ඔයාලට තියෙන මෙතනින් කැමති live wallpaper එකක් තෝරගන්න ඕනේ ඉස්සෙල්ලා. මම මේ විදිහට මම කැමති live wallpaper එකක් තෝරගන්නවා. ඔයාලට මෙතන තියෙන ඕනම wallpaper එකක් ඔයාගේ PC එකට add කරගන්න පුළුවන්. මම දැන් මෙතනින් හොඳ එකක් තෝරගන්නවා. මම මේ wallpaper එක add කරගන්නවා. ඔයාලා මේ විදිහට කැමති එකක් තෝරගන්න මෙතනින්. ඊට පස්සේ ඔයාලට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා share කියලා. ඔයා ඒක open කරගන්න. මම මේ විදිහට ඒක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පහළ තියෙනවා මේ වීඩියෝ එකට අදාළ URL එක මෙතන තියෙනවා. ඔයා ඒක copy කරගන්න ඕනේ. මම මේ විදිහට ඒක copy කරගන්නවා. ඊට පස්සේ මෙතනින් back වෙනවා. back වෙලා මම ආයෙ යනවා live wallpaper app එකට. මම මේ විදිහට app එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අතන add wallpaper කියලා තියෙනවා. ඔයා ඒක open කරගන්න. ඊට පස්සේ මෙතන පහළ URL එකක් දෙන්න තියෙනවානේ. ඔයාලා YouTube එකෙන් copy කරගත්ත URL එක මෙතන paste කරන්න ඕනේ. මම මේ විදිහට ඒක paste කරගන්නවා. ඊට පස්සේ මෙතන පහළ තියෙන OK කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි YouTube එකෙන් copy කරගත්තු wallpaper එක මේ විදිහට මෙතන add වෙලා දිනවා. ඔයා OK කියන එක දෙන්න. ඊට පස්සේ පොඩි වෙලාවක් මේ විදිහට load වෙයි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි add කරගත්තු wallpaper එක මේ විදිහට add වෙලා දිනවා. ඊට පස්සේ ඔයා මෙතනින් back වෙලා බලන්න ඔයාගේ screen එකට මේ wallpaper එක add වෙලාද කියලා. මම මේ විදිහට මෙතනින් back වෙනවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි YouTube එකෙන් URL එක copy කරලා add කරගත්තු wallpaper එක මේ විදිහට add වෙලා තියෙනවා. ඔයාලට මේ විදිහට ඔයාලට කැමතිම wallpaper එකක් මේ ආකාරයට add කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා channel එක subscribe කරගෙන bell icon එක click කරගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් ආයි දවසක හමු වෙමු.